සුබම සුබ උදෑසනක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද කරනවා. මේ උදෑසන උන්වහන්සේගේ බලවන්තයි, උන්වහන්සේ උසස්. ඒ නාමයෙන් අපට ආශිර්වාද කර තිබෙනවා. උන්වහන්සේ අපව තෝරාපත් කරගෙන තිබෙනවා. ඔබේ ජීවිතේ බලවත්කම් කරන්නා වූ, ඔබේ ජීවිතයට මහිමයට ඔබේ ජීවිතේ ඉහළින් ඉහළට ඔසවන්න පුළුවන් එකම තනන් වහන්සේ තමයි උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ තාමත් අනර්ගයි. අපේ ජීවිතයට මහත් වූ වරප්‍රසාදයක් උන්වහන්සේ, මහත් වූ එළියක් උන්වහන්සේ තමයි. ලෝකයේ ආලෝකය උන්වහන්සේගේ වචනේ කියනවා. ලෝකයේ ආලෝකය උන්වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ දැන් අප තුළ සිටින. ඉතින් අපිත් ලෝකයේ ආලෝකයක්. අපිව පරාජය කරන්න, අපිව පල්ලෙහාට ඇදලා දමන්න කිසි කෙනෙක්ට බෑ. මොකද අපි උන්වහන්සේව අදහන අය, උන්වහන්සේව අදහන සෙනග කිසි කාලයක විනාශයටපත් වෙන්න යන්නේ නැහැ. ඉතින් අද දවසේදී මම යාඥා කරන්න සූදානම් වෙනවා අපගේ ශ්‍රී ලංකා දේශයේ තරුණ තරුණියන් ගැන. මොකද තරුණ තරුණියන් බොහෝ දෙනෙක් විනාශ වෙනවා. බොහෝ දෙනෙක් ඔබ දකිනවා විවිධ රියානුතුරු වලින්, විවිධ ඇබ්බැහිකම් නිසා ඔවුන් පීඩාවට පත් වෙලා සිටිනවා. ඉතින් මම කැමතියි ඔවුන් උදෙසා යාඥා කරන්න. මේ උදෑසන උන්වහන්සේගේ අභිමුඛයේ ඔවුන් උදෙසා යාඥා කිරීමට මම සූදානම්. මොකද ඔවුන්ගේ ජීවිතවල යක්ෂයාට ඉඩ ඔවුන් ලබා දී තිබෙනවා. ඔවුන්ගේ ජීවිතේ සාතන්ට ඔවුන්ගේ ජීවිතේ බාර කරලා තිබෙනවා සමහර තරුණ තරුණියන්. ඉතින් අපි ඒ අය උදෙසා පිකිතුණුවන් වශයෙන් ඔවුන් උදෙසා මැදිහත් කිරීම ඉතාමත් වැදගත්. මැදිහත් කාරකමේ යාඥාවල් ඔවුන් උදෙසා එසවීම ඉතාමත් වැදගත්. මොකද අපේ යාඥා කන්නලා වලට උන්වහන්සේ බලවත් දෙස උත්තර දෙන්නා වූ, අපගේ යාඥා කන්නලා වූ ඇසෙන්නා වූ දෙවි කෙනෙක් තමයි අපිට සිටින්නේ. ඉතින් අපි යාඥා කරන්නට යනවා ඒ තරුණ තරුණියන් ගැන, ඔවුන්ගේ ජීවිත ගැන, ඔවුන්ගේ ඉරණම වෙනස් වෙන පිණිස අපි යාඥා කරමු. හලෙලූයා. ධර්මිෂ්ඨ බලවන්ත ශුද්ධ පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාද පාමුලට පැමිණෙනවා. ස්වාමීනි, ඔබගේ වචනේ ප්‍රකාරයට අපේ වහන්සේ ඉදිරියේ මැදිහත් කාර්යකම් කරනවා. මේ උදෑසන හැම තරුණ තරුණියෙක් ගැනම මම යාඥා කරනවා. ස්වාමීනි, ඔවුන්ගේ මුලාවීම් නතර වෙන පිණිස යාඥා කරනවා. ඔවුන්ගේ තිබෙනා වූ හැම ඇබ්බැහිකමක් ඔවුන්ගේ ජීවිතවලින් ඉවත් වෙන පිණිස යාඥා කරනවා. ඔවුන්ගේ මරණීය ලියවිලි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අහෝසි වෙන පිණිස යාඥා කරනවා. ඔවුන්ට ජීවනයේ කතා කරනවා. ඔවුන්ගේ ඉරණම ජීවනයේ බව ප්‍රකාශ කරනවා. ස්වාමිනී, සතුර විසින් ඔවුන්ට යම් කිසි යෝජනාවල් දමනවාද, සතුරාගේ යක්ෂයාගේ යෝජනාවල් ඔවුන් තුළ වැඩ කරනවාද, යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දේවල් අහෝසි වෙන පිණිස, ඒ දේවල් වියවුල් වෙන පිණිස මම යාඥා කරනවා. ස්වාමිනී, ශ්‍රී ලංකා දේශයේ හැම තරුණ තරුණියෙක්ම වහන්සේ ඉදිරියේ ඔසවනු ලබනවා. ඔවුන්ගේ ජීවිතයේ තිබෙනා හැම අන්ධකාරයකටම විරුද්ධව අපි කතා කරනවා. ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ ජීවිතෙන් ඉවත් වෙන පිණිස ස්වාමීන් වහන්සේගේ කරුණාව, ඔබගේ අනුග්‍රහය හැම තරුණ තරුණියෙකුටම නිදහස් වේවා. ස්වාමිනී, ඔවුන්ගේ ඉරණම වෙනස් වේවා. ඔවුන්ගේ මරණීය ලියවිලි අහෝසි වේවා. ඔවුන්ට ජීවනයේ කතා කරනවා. ස්වාමීනි, ඔබගේ වචනේ කිව්වා සොරාවේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්. නමුත් ඔබ වහන්සේ ආවේ අපට ජීවනය දෙන්නයි. ඒ අධික ලෙස දෙන්නයි. ඒ ජීවනය ඒ හැම කෙනෙක්ම ලබන පිණිස මම යාඥා කරනවා. උන්ගේ ජීවිතයේ ජීවනයේ රජකම් කරන පිණිස යාඥා කරනවා. උන්ට විරුද්ධව සතුර සාදන්නා හැම ආයුධයක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිෂ්ඵල වේවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව, ඔබගේ අනුග්‍රහය හැම කෙනෙක්ටම නිදහස් කරනවා. තරුණ තරුණියන්ට විශේෂයෙන් ගැලවීම නිදහස් කරනවා. ස්වාමීන් වහන්සේගේ ගැලවීම නැමැති සුබ ආරංචිය, ඒ බලය ඔවුන් වෙතට ගමන් කරන පිණිස යාඥා කරනවා. ස්වාමීනි, අපගේ රටේ සිටින හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් කැප කරනවා. ඔවුන්ගේ ජීවිතවල ඔබ වහන්සේගේ කරුණාව නිදහස් වේවා. ස්වාමීනි, මේ යාඥාව ලස්සන හැම කෙනෙක්ටම ආශිර්වාදය නිදහස් කරනවා. සුවය, සමාදානය, ප්‍රීතිය නිදහස් කරනවා. ස්වාමීනි, රැකවරණය නිදහස් කරනවා. දේව දූතයන්ගේ සේවය නිදහස් කරනවා. ස්වාමීනි, වහන්සේගේ හස්තයට අපි හැම කෙනෙක්ම බාර වෙනවා, කැප වෙනවා. සියල්ල ඔබ වහන්සේගේ නාමයට යටහත් කරනවා. යේසුස්
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ නාමයෙන් ආමෙන්. ඔබට සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද කරනවා. ඉතින් ඔබට පුළුවන් ඔබගේ යාඥා ඉල්ලීම් තියෙනවා නම් අප වෙතට යොමු කරන්න. ඒ වගේම ඔබට හිතෙනවා නම් මේ යාඥාවල තව කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියලා ඔබගේ FB එක හරහා මේක ෂෙයා කරන්න පුළුවන් මේ යාඥාව. ඉතින් ඔබට ඒ ආශිර්වාදයක් වෙනවා. වගේම ඔබ තව කෙනෙක්ටත් මේ සුභාරංචිය ඔබ ගෙන යන්න. එවිට ඔබ දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබන ඔබට සුබම සුබ දවසක් වේවා. ඔබට ජේසු පිහිටයි.